කොනිචිවා beginner level එකේදී දැනගෙන ඉන්න ඕනේ ජපාන් වචන N5 vocabulary part 4 එක වීඩියෝ එකට යමු. පළවෙනි වචන දෙක පළවෙනි එක තමයි තොකොරෝ අනිත් එක බෂෝ කියන එක. තොකොරෝ සහ බෂෝ කියන එක දෙකේම place කියන තේරුම තියෙනවා ස්ථානය තැන කියන එක. නමුත් බෂෝ වලට වැඩිය ටිකක් මේ තොකොරෝ කියන එක පුළුල් අර්ථයකින් විවිධ තැන්වල පාවිච්චි වෙනවා. හැබැයි N5 level එකේදී බලාපොරොත්තු වෙන්නේ නැහැ එච්චර මේකේ සියුම් වෙනස්කම් අඳුරනවාද කියන එක. ඉතින් ඒක නිසා දෙකම මේ ස්ථානය තැන කියන තේරුම තියෙනවා කියන එක N5 වලදී දැනගෙන හිටියාම ඇති. තොකොරෝ සහ බෂෝ ස්ථානය තැන කියන තේරුම තියෙනවා කියලා මතක තියාගන්න. ඊළඟ එක තොෂොකන්. තොෂොකන් ලයිබ්‍රරිය පුස්තකාලය. ඊළඟට තයිෂිකන් එම්බසි එක තානාපති කාර්යාලය. මේ දෙකේම පේනවා ඇති අග මේ කන් කියලා කොටසක් එකතු වෙලා තියෙනවා. මේකේ හෝල් කියන තේරුම තියෙනවා. ශාලාව කියන තේරුම. ඊළඟ ස්ලයිඩ් එකට යනවා. මේක මම ඉස්සෙල්ලාම අන්තිම වචනට යන්නම්. මේකෙත් ඒගකන් ඒ කියලා ලියන්නේ. හැබැයි නිවැරදි උච්චාරණය මේක ඒ අකුර ඇදලා උච්චාරණය කරන්න කියන තේරුමෙන් තමයි මේ ඊ අක්ෂරය මෙතෙන්දී පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේකේ නිවැරදි උච්චාරණය ඒගකන්. ඒගකන්. මේකෙත් කන් හෝල් කියන තේරුමෙන් කන් කියන එක පාවිච්චි වෙලා තියෙනවා. ඒගකන් සිනමා ශාලාව කියන තේරුම තියෙන්නේ. ඊළඟට මේකේ ස්ලයිඩ් එකේ පළවෙනි වචනෙට යනවා කුරාසු ඊළඟට කියෝෂිත්සු. කුරාසු කියන එක ක්ලාස්රූම් මේ අර්ථ දෙකම මේකේ තියෙනවා. කියෝෂිත්සු කියන එක ක්ලාස්රූම් පන්ති කාමරය ඔරිජිනල් ජපන් වචනේ පන්ති කාමරයට කියන කියෝෂිත්සු කියන එක. ඊළඟට කෝබන් කියන එක මේකෙත් කෝ ඌ කියලා ලියන්නේ. හැබැයි නිවැරදි උච්චාරණය කෝ කියලා ඇදලා උච්චාරණය කරන්නේ කෝබන් කෝබන්. මේක පොලිස් බොක්ස් කියන වචනේ මේකට සිංහලෙන් නම් තේරුමක් දෙන්න අමාරුයි. පොලිස් මුර කුටිය වගේ එකක් තමා ටිකක් ගැලපෙනවා කියලා හිතෙන්නේ. හැබැයි ඒකත් පොලිස් මුර කුටිය කියද්දි මොන වගේ ඉමේජ් එකක් එනවද කියන එක ප්‍රශ්නේ තියෙනවා. මම කියන්නම් මොකක්ද මේ කෝබන් කියන එක කියලා. ඒ වගේම මේ N5 level එකේදී විශේෂයෙන් පොලිසිය සම්බන්ධයෙන් දැනගෙන ඉන්න ඕනේ වචන මේකට අමතරව තව කේසත්සු කියන වචනේ KE සාත්සු කියලා ලියන්නේ. කියන්නයි යන්නයි සයන්නයි TS යුත්සු එකයි. උච්චාරණය ඇදලා කේසත්සු කියලා. මම ඒ වචනේ මීට කලින් මේ vocabulary video එකක සඳහන් කරපු හින්දා මෙතන දාලා නැහැ. ඒකෙත් පොලිස් කියන තේරුම තියෙනවා කේසත්සු කියන එක. ඊට අමතරව කේසත්සු කන් පොලිස් නිලධාරියා කේසත්සු කන් කියන්නේ එතන අග කන් කියලා යෙදෙන එක මේ හෝල් කියන තේරුම තියෙන kanji අක්ෂරය නෙමෙයි යෙදෙන්නේ. ඊළඟට මේ කේසත්සු ෂෝ කියන වචනේ කේසත්සු ෂෝ කියන එක පොලිස් ස්ටේෂන් පොලිස් ස්ථානය කියන තේරුම තියෙන්නේ. නමුත් N5 level එකේදී ඒ කේසත්සු කන් සහ කේසත්සු ෂෝ කියන දෙක බලාපොරොත්තු වෙන්නේ නැහැ දැනන් ඉන්න ඕනේ කියලා. කේසත්සු කියන වචනේ තමයි දැනගෙන ඉන්න අත්‍යවශ්‍ය වෙන්නේ. ඒක මම කලින් වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. සහ විශේෂ දේ තමයි අර කේසත්සු ෂෝ සහ කේසත්සු කන්. ඒ කියන්නේ පොලිස් නිලධාරියා සහ පොලිස් ස්ථානය කියන තේරුමෙනුත් ඒ කේසත්සු කියන වචනේම පාවිච්චි වෙනවා. ඒකට කේසත්සු කියන එකට පොලිසිය, පොලිස් නිලධාරියා, පොලිස් ස්ථානය කියන තේරුම් ටික ඔක්කොම මතක තියාගත්තා නම් හරි. ඊට අමතරව මෙන්න මේ කෝබන් කියන දැන් හම්බෙච්ච වචනේ. එතන මේක මේ කෝබන් කියන්නේ මොන වගේ එකක්ද කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. පිටතින් බැලුවමට මේ කෝබන් කියන එක මොන වගේ තැනක්ද කිව්වොත් දැන් මේ දාලා තියෙන පින්තූරේ ගත්තොත් හැමතැනම ජපානයේ තියෙන කෝබන් මේ විදිහමද කිව්වොත් මේ විදිහම බිල්ඩින් එකක් නෙමෙයි. ඉතින් එක ඒ shopping areas හරි tourist area හරි ඒ තියෙන තැන් වලට ගැලපෙන විදිහට එක theme වලින් එක design වලට හදපු buildings office විදිහට හදපුවා මේ කෝබන් එක තැන්වල දැක ගන්න පුළුවන්. ඉතින් සමහරක් වෙලාවට සමහර ඔය shopping area එහෙම නැත්නම් tourist area වල හරිම ලස්සන නිකන් අර fairy tale වල තියෙන පොඩි ගෙවල් වගේ හදපු ඒ වගේ එක theme වලට හදපු එක විදිහේ කෝබනුත් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් සමහරකට එක පාටම දැකපුවාම මේක මේ මොකක්ද මේ තැන කියන එක අඳුර ගන්න බැරි වෙන අවස්ථාවලුත් තියෙනවා. විශේෂයෙන් මම හිතනවා ජපානෙට හුරු නැති කාලෙදී මුල් අවදියේ කෙනෙකුට
ගොඩක් තැන් තියෙනවා ජපානයේ සමහරක් වෙලාවට මේක මොකක්ද කියලා අඳුනගන්න බැරි වෙන එක. එක හේතුවක් kanji අක්ෂර වලින් ඒ ස්ථානවල නම් ලියලා තියෙන එක. අනිත් හේතුව තමයි සමහරක් ඒ ස්ථානයේ නමෙන් අඳුරගන්න අපහසුයි. ඒක ඒ කියන්නේ කඩයක්ද ෂොප් එකක්ද ෂොප් එකක් නම් මොනවා විකුණන ෂොප් එකක්ද ඔෆිස් එකක් නම් මොකක්ද ඔෆිස් එක බැංකුවක්ද මොකක්ද කියලා අඳුරගන්න අපහසු තැන් තියෙනවා. ටිකක් හුරු වෙද්දි නම් සමහර ඒ ආයතන වල පාවිච්චි කරන ලෝගෝ වලින් ඊළඟට ඒ බිල්ඩින්ග්ස් වලට ගාලා තියෙන පාට වර්ග වලින් වගේ අඳුරගන්න ලේසි වෙනවා. මොකක්ද මේ තැන කියන එක. නමුත් සමහර ඒවා හැම හිතන්නකෝ උදාහරණයක් සකුරා කියලා තිබුණොත් ලියලා ඒක අපිට එකපාරට හිතා ගන්න බෑ මේක මේ බැංකුවක්ද මොනවා විකුණන ෂොප් එකක්ද ඒ කියන්නේ මල් කඩයක්ද සුපර් මාකට් එකක්ද මොකක්ද කියලා එකපාරට හිතා ගන්න අමාරුයි මොනවා සම්බන්ධ තැනක්ද කියලා. ඉතින් ඒ වගේ ඒවා ගොඩක් ජපානයේ තියෙනවා. මේ කෝබන් කියන එකත් ඒක නිසා අර විවිධ විදිහට විවිධ තීම්ස් යටතේ එක එක විදිහට හදපු පොඩි බිල්ඩින්ග්ස් පොඩි ඔෆිස් විදිහට දාපු තැන් තියෙනවා. නමුත් ජපානයේ මෙන්න මේ කහපාට මලක් වගේ තියෙන මේ සංකේතය මේක තමයි ජපානයේ පොලිස් ලෝගෝ එක. මේක දැක ගන්න පුළුවන් අපිට මේ කෝබන් වල ඉදිරිපස ඒ කියන්නේ එන්ට්‍රන්ස් එක පැත්තේ අනිවාර්යයෙන්ම මේ වගේ උඩ වහලේ හරිය හුඩ් එක හරිය ගහලා තියෙනවා. ඊළඟට මෙන්න මේ රතු පාට තියෙන මෙන්න මේ ලයිට් එක මේක සමහරක් වෙලාවට මේ රතු පාට මේ විදිහේ බෝල ලයිට් එකක්ම නැතුව අර ටියුබ් ලයිට් එකක් විදිහට සිරස්ව හෝ තිරස්වත් දැක ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි රතු පාට මේ ලයිට් එකක් ගොඩක් වෙලාවට ඒකත් හුඩ් එකේ එහෙම නැත්නම් මේ එන්ට්‍රන්ස් එකේ උඩ හරියක ගොඩක් වෙලාවට දැක ගන්න පුළුවන්. මේ රතු පාට ලයිට් එකක් අනිවාර්යෙන් කෝබන් වල තියෙනවා. ඊළඟට ගොඩක් කෝබන් වල හැබැයි සමහර කෝබන් නැති ඒවත් තියෙනවා. මේ විදිහට ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් කෝබන් කියලා ගහලා තියෙනවා. විශේෂයෙන් shopping areas වල tourist area වල ගොඩක් වෙලාවට මේක ගහලා තියෙනවා. එහෙම නැති ගොඩක් මේ පිටිසර පැතිවල මේ ඉංග්‍රීසි අක්ෂරයෙන් නැති ජපන් අකුරු වලින් ගහලා තියෙන කෝබන් එත්නුත් තියෙනවා. ඊට අමතරව ගොඩක් කෝබන් වල මේ විදිහේ මේ නෝටිස් බෝඩ් එකක් දැක ගන්නත් පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේකේ ඔය රජයෙන් කියන්නේ මහජන සහාය පතන සමහර අපරාධ කරපු අඳුන ඒ කියන්නේ අල්ල ගන්න බැරි අපරාධකාරයින්ගේ මුහුණු ප්‍රසිද්ධියට පත් කරපු ඡායාරූප වගේ දේවල් තියෙන අන්න ඒ වගේ ඒවා මේ නෝටිස් බෝඩ් එකේ සමහරක් වෙලාවට ඉදිරිපත් කරලා තියෙනවා. ඊට අමතරව ඒ ප්‍රදේශයේ තියෙන මොන හරි ඉවෙන්ට්ස් ගැන විස්තර වගේ දේවල් ෆයර්වර්ක් හනබි මොන හරි ඒ වගේ ෆයර්වර්ක් ඉවෙන්ට් එකක් වෙන්න පුළුවන් ඒ වගේ දේවල් ගැන මේ නෝටිස් බෝඩ් එකේ සාමාන්‍යයෙන් පළ කරනවා. ඉතින් මේ වගේ දේවල් වලින් මම හිතනවා මේ කෝබන් එක අඳුර ගන්න ලේසි. බාහිර පෙනුමෙන්. ඊට අමතරව කෝබන් එකෙන් මොන වගේ දේවල්ද කරන්නේ සර්විසස්ද තපයන්නේ කිව්වොත් මෙයාලා ගොඩක් අර පොලිස් ස්ටේෂන් එකක් වගේ ඒ කියන්නේ හොරු අල්ලන ඒ අපරාධ මිනීමැරුම් අල්ලන ඒ වගේ ඒවා නෙමෙයි මේගොල්ලන්ගේ ප්‍රධාන සර්විසස් අතරේ තියෙන්නේ. කෝබන් කියන එක ජපානයේ පොඩි පොඩි ඒරියාස් වලට එක කෝබන් එක ගානේ සාමාන්‍යයෙන් තියෙනවා. ඒ කියන්නේ පොඩි පොඩි කොටස් ආවරණය වෙන පරිදි හරියට අපේ දැන් ලංකාවේ ඒ පොඩි ගම් වලට එක කොටස් ආවරණය වෙන පරිදි ග්‍රාම නිලධාරී කෙනෙක් ඉන්නේ. අන්න ඒ වගේ මේ ජපානයේත් පොඩි පොඩි කොටස් ආවරණය වෙන පරිදි හැම ඒරියා එකකටම කෝබන් එකක් තියෙනවා. ඉතින් සමහර shopping areas වගේ ගොඩක් crowded areas වල නම් එක ප්‍රදේශයකට කෝබන් දෙක තුනක් තියෙන තැනුත් දකින්න පුළුවන්. ගොඩක් වෙලාවට මේකේ ඉන්නේ පොලිස් නිලධාරීන් එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් ඒ වගේ ඊටාම සුළු සංඛ්‍යාවක් තමයි ඉන්නේ. එක්කෙනෙක් විතරක් ඉන්න කෝබනුත් තියෙනවා. shopping areas වල වගේ නම් ගොඩක් crowded area වල නම් ඒ තත්ත්ව වෙනස්ව නිලධාරීන් කීප දෙනෙක් ගොඩ දෙනෙක් ඉන්න ඒවත් තියෙනවා. නමුත් සාමාන්‍ය තියෙන්නේ අර පොලිස් ස්ටේෂන් එකක් වගේ ලොකු කාර්යබහුල තැනක් නෙමෙයි. ලොකු නිලධාරීන් සංඛ්‍යාවක් නැහැ. ඊටාම මේ පොඩි කුටියක් වගේ. ඒකයි මේකට බොක්ස් කියලා සඳහන් කරලා තියෙන අර විශාල පොලිස් ස්ටේෂන් එකක් වගේ විශාල තැනක් නෙමෙයි.
ඉතින් මේගොල්ලන්ගේ විශේෂයෙන් තියෙන සර්විස් අතරේ තියෙන එකක් තමයි ඉන්ෆෝමේෂන් සර්විස් එක, තොරතුරු සැපයීම කියන එක. මෙයාලා ළඟ තියෙනවා මැප්ස් තියෙනවා. විශේෂයෙන් ඒ ඒරියා එකට අදාළ මැප්ස් විශාල ඒවා තියෙනවා. තව ෆෝන් නම්බර්ස් ගොඩක් මේගොල්ලන් ළඟ තියෙනවා. ඉතින් යම්කිසි කෙනෙකුට පාරක් අහගන්න ඕනි නම් ඒ වගේ දේවල් වලට මේ කෝබන් එකේ සහාය ගන්න පුළුවන්, අහගන්න පුළුවන් ගිහිල්ලා. එතකොට පැහැදිලිවම අර මැප්ස් පාවිච්චි කරලා පෙන්නලා කියලා දෙනවා. ඊට අමතරව මොනවා හරි ඒ දුරකථන අංක මොනවා හරි ආයතනවල වගේ දේවල් වල ලබා ගන්න ඕන නම් ඒවත් මේ කෝබන් එක හරහා ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මොනවා හරි දෙයක් නැති වුණොත් අර lost and found corner වගේ ඒ සර්විස් එකත් මේ කෝබන් වලින් සපයනවා. මොන හරි දෙයක් නැති වුණොත් සාමාන්‍යයෙන් ජපන් අය කරන්නේත් ඒ බඩුව නැති වුණා කියලා Tamanට හිතෙන ප්‍රදේශයේ ඒ ප්‍රදේශයට අදාළ කෝබන් එකට ගිහිල්ලා බලන එක තමයි ගොඩක් වෙලාවට ඒ තැන්වල හොය ඉන්නවට වැඩිය. මොකද ජපන් අයත් පුරුදු වෙලා ඉන්නවා තමන් මොනවාම හරි දෙයක් ඇහින්දොත් ෆෝන් එකක් වෙන්න පුළුවන්, පර්ස් එකක් වෙන්න පුළුවන්, යතුරක් වෙන්න පුළුවන්, නැති වෙච්ච දෙයක් මොනවා හරි කාගේ හරි වැටිච්ච දෙයක් හම්බුනොත් ඒක ඒ ළඟම ඒ අදාළ ප්‍රදේශයේ කෝබන් එකට බාර දෙනවා. ඉතින් එතනින් ඒ මොනවා හරි කෙනෙක් ගෙනත් දුන්න තව කෙනෙක්ගේ නැති වෙච්ච දේවල් බාර ගන්න එක, ඒවා රඳවා තබා ගන්න එක, ඊට පස්සේ අදාළ පුද්ගලයෝ ආපුවාම අනන්‍යතාවය තහවුරු කරගෙන ඒවා නැවත ඒ අදාළ පුද්ගලයන්ට බාර දීම වගේ මේ සේවාවනුත් මේ කෝබන් එකෙන් සිද්ධ කරනවා. ඊට අමතරව විශේෂයෙන් ඔය shopping area, tourist area වගේ ඒවා නම් ළමයි අතරමං වුණාම ඒ ළමයිව රඳවා තබා ගැනීම, ඒ කියන්නේ මව්පියෝ හරි බාරකාරයෝ එනකන් රඳවා තබා ගැනීම, ඒ දරුවන් හොයාගන්න උදව් කරන එක, ඒ වගේ මේ අතරමං වෙච්ච දරුවන්ව සොයාගන්න ඒ වැඩවලට උදව් කරන ඒවත් මේ කෝබන් වලින් සපයන සේවාවන්. ඉතින් මේ වගේ දේවල් තමයි විශේෂයෙන් මේ කෝබන් ඊළඟට කූකෝ කියන වචනේ, කූකෝ මේ දෙකම දීර්ඝ උච්චාරණ, කූකෝ එයාපෝට් එක. ඊළඟට මිනතෝ වරාය, එකි දුම්රිය නැවතුම්පල. ඊළඟට ගෙන්කන් ෆ්‍රන්ට් ඩෝ කියන එක ඇතුල් වීමේ දොරටුව කියන එක. මේක යම්කිසි නිවසක ඇතුල් වීමේ දොරටුව. යම්කිසි තැනක එන්ට්‍රන්ස් එක කියන තේරුමේ ඇතුල් වීමේ දොරටුව කියන වචනේ ඊළඟ සයිඩ් එකේ හම්බෙනවා. මම එතෙන්දි කියන්නම්. ඉරිගුචි කියන වචනේ ගෙන්කන්. මේක ගෙන්කන් කියන එක විශේෂයෙන් යම්කිසි නිවසක ඇතුල් වීමේ දොරටුව. තව චුට්ටක් විස්තර කරොත් මේ ඇතුල් වීමේ දොරටුව එපිට සහ මෙපිට දෙපැත්තෙම තියෙන ඒ පොඩි කොටස සම්පූර්ණ මේ කොටසට තමයි මේ ගෙන්කන් කියන නමින් හඳුන්වන්නේ. ජපානයේ සාමාන්‍යයෙන් මේ පැරණි පන්නේ නිවෙස් වලට ගිහාම දොර කියන්නේ ඉදිරිපස දොර විවර කරාම පොඩි කොටසක් තියෙනවා. එතන අපිට දකින්න පුළුවන් සපත්තු ගලවන්න තියෙන පොඩි කොටසක් විදියට අඳුර ගන්න පුළුවන්. එතකොට මේ ෂූ බොක්ස් එකක් ගොඩක් වෙලාවට තියෙනවා. ඊළඟට පොඩි මේ දන්සා එකක් ගැප් එකක් තියෙනවා දකින්න පුළුවන්. ගොඩ වෙන්න පොඩි පඩියක් වගේ තියෙන කොටසක්. ඉතින් පැරණි ගෙවල් වල තමයි මේක විශේෂයෙන්ම තියෙන්නේ. දැන් අලුතෙන් නම් මේ යුරෝපීය පැටර්න් එකට නවීන පන්නට හදන එහෙම ලොකුවට ඒ කොටස තියලා නැති ගෙවලුත් තියෙනවා. නමුත් මෙන්න මේ කොටසට තමයි මේ කොටස ඔක්කොම ටිකට තමයි මේ ගෙන්කන් කියලා හඳුන්වන්නේ. එතකොට මම තව පොඩි
උදාහරණ වාක්‍ය දෙකක් කියන්න මේක පැහැදිලි වෙන විදිහට. අපි කියමු මෙහෙම කියන්න පුළුවන් ගෙන්කන්දේ කුත්සුෝ නුගිමස්. ගෙන්කන්දේ කුත්සුෝ නුගිමස්. කියන්නේ මේ ගෙන්කන් එකේදී ඇතුළු වීමේ දොරටුවේදී පාවහන් ගලවනවා. තව කියන්න පුළුවන් අපි හිතමු කෙනෙක් මගේ ගෙදර දොර ළඟට ඇවිල්ලා කෝල් කරලා කියනවා ඉමා ගෙන්කන්නි ඉමස්. ඉමා ගෙන්කන්නි ඉමස්. ඒ කියන්නේ මම දැන් වාගේ මේ ඉස්සරහා දොර ළඟයි මේ ඉන්නේ කියන තේරුමෙන් තමයි ඒ කියන්නේ. ඉතින් ඒ වගේ මේ ඇතුල්වීමේ දොරටුව ඒ ආසන්න ප්‍රදේශයේ කොටසට ඔක්කොමටම මේ අඳුන්වන්න පුළුවන් මේ ගෙන්කන් කියන වචනේ. ඊළඟට ගින්කෝ බැංකුව. ඊළඟට දයිගක්කු විශ්වවිද්‍යාලය. ඊළඟට ශොකුදෝ. මේකේ අර්ථ දෙකක් තියෙනවා. කැන්ටින් එක කියන තේරුමක් තියෙනවා. අපන ශාලාව ඊට අමතරව කෑම කාමරය කියන තේරුමත් මේකේ තියෙනවා. ඊළඟට කිස්සතෙන් කොෆි ෂොප් එක. ඊළඟට කෝජෝ කර්මාන්ත ශාලාව කෝජෝ. ඊළඟට මිසේ දෙකම එකයි ඕ දාලා පැලයිට් කරලා තියෙන්නේ. මිසේ ෂොප් කඩය. කොම්බිනි කන්වීනියන්ස් සෙන්ටර් කොම්බිනි. ඊළඟට යමා කන්ද තකේ උණ බැම්බෝ ගස් උණ ශාකය. ඊළඟට නෙත්සු රෝගය උණ නෙත්සු. ඊළඟට දෙගුචි පිටවීමේ දොරටුව. මේක වචන දෙකක් එකතු වෙලා හැදිලා තියෙන්නේ. මෙතනින් වෙන් කරන්න පුළුවන් දේ කියන එක දෙමස් කියන දෙමස් පිටත් වෙනවා කියන ක්‍රියාපදය. දෙමස් වල මස් කොටස අයින් වෙලා මේ කුචි කියන එක තමයි උච්චාරණය පහසුවට ගුචි කියලා හැදිලා තියෙන්නේ. ඒකට මෙතන තියෙන්නේ kanji දෙක. මේක දෙරු දෙමස් කියන kanji අක්ෂරය. මේක කුචි කට කියන kanji අක්ෂරය. ඉතින් මේකේ කට කවුලුව කවුන්ටරේ කියන තේරුමුත් තියෙනවා. ඒතර දෙගුචි එක්සිට් එක පිටවීමේ දොරටුව තමයි මේකේ තේරුම. ඊළඟට මෙතන තියෙන්නේ ඉරිගුචි කියන එක. ඉරිගුචි ඇතුල්වීමේ දොරටුව එන්ට්‍රන්ස් එක. මේකෙත් ඉරිමස් කියන එකේ මස් කට් වෙලා කුචි කියන එක එකතු වෙලා තියෙන්නේ. උච්චාරණය පහසුවට දෙවැනි වචනේ පළවෙනි අක්ෂරයට තෙන් එකතු වෙනවා. සමහරක් වචන මේ විදිහට ජපන් භාෂාවේ එකට එකතු වෙද්දී. ඊළඟට මදොගුචි කියන එක. මදෝ කියලා කියන්නේ ජනේලය කියන එක. වින්ඩෝ කුචි කියන එක තමයි ගුචි වෙලා තියෙන්නේ. විමසීම් කවුන්ටරය එහෙම නැත්නම් අපි කියන්නේ කවුලුව කියලා. එන්නේ ඒ තේරුම තියෙන. මෙතන ලියලා තියෙන්නේ මේ පළවෙනි kanji මදෝ කියන එක. N5 වලදී මේ kanji අක්ෂරය දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. කුචි කියන එක දැනගෙන ඉන්න ඕනි. කට කවුලුව කියන තේරුම තියෙනවා. මදොගුචි විමසීම් කවුලුව එහෙම නැත්නම් කවුන්ටරේ කියන තේරුම විමසීම් කවුන්ටරේ. ඊළඟට කිප්පු ටිකට් එක ප්‍රවේශ පත්‍රය. මීට සමානම ළඟින් යන එකක් තියෙනවා කිත්තේ කියන එක. ඒක මම මෙතෙන්ට දාලා නැහැ කලින් වීඩියෝ එකකදී විස්තර කරපු නිසා. කිත්තේ මුද්දරය ස්ටෑම්ප් එක කිත්තේ මේක කිප්පු. මේ වගේ විශේෂයෙන් එක ළඟ යන වචනත් එක ළඟට අරගෙන පොඩ්ඩක් මතක තියාගන්න එක වැදගත් වෙනවා. මොකද මේ N5 exam එකෙත් JLPT exam එකෙත් දකින්න ලැබෙන එක විශේෂ දෙයක් තමයි පේපර් එකේදී මේ උච්චාරණය එක්ක සමාන ළඟ යන වචන පැටලෙන්න පහසු වචන එක ළඟ දානවා. ඉතින් මේ කිත්තේ කිප්පු වගේ වචනත් ඒ විදිහට හඳුනගෙන තියාගන්න එක වැදගත්. මොකද මේක තැන් දෙකක ඉගෙන ගත්තට අර මේ එවලට එච්චර තේරෙන්නේ නැහැ. එක්සෑම් එකේදී තමයි ඒක පොඩ්ඩක් එක ළඟ ආපුවාම පැටලෙන්න ගන්නවා. මේ හරියටම මොකද්ද මේ දෙක වෙන් කරලා අඳුන ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා මම ඒකට වෙනම වීඩියෝ එකක් හැබැයි කරන්නම්. මේ මම පුළුවන් තරම් මේ වීඩියෝස් වලත් ඒ වගේ එක ළඟ යන වචන ගොඩක් එක ළඟට ගන්න උත්සාහ කරා. එහෙම යෙදලා නැති තැනුත් තියෙනවා. ඒ වචන මම වෙනත් වීඩියෝ එකකිනුත් කරන්නම්. විශේෂයෙන්ම මේ වගේ මේ එක ළඟ සමාන උච්චාරණ තියෙන අර්ථ සමාන ඒවත් ගන්න අවස්ථා තියෙනවා. නමුත් ගොඩක් බහුලව කරන්නේ N5 වලදී නම් මේ උච්චාරණය ගොඩක් මේ වගේ ළඟින් යන වචන උත්තර විදිහට අර උත්තර 4ක් තෝරන්න දෙනවා නම් 2ක් දානවා ඒ වගේ එක ළඟ යන විදිහේ උච්චාරණ තියෙන වචන. ඒ වගේ මම යෙදෙන ටිකත් වෙනම වීඩියෝ එකකින් ඉස්සරහට අරගෙන එන්නම්. ඊළඟට ෆුනේ කියන එක නැව කියන තේරුම තමයි මේකේ තියෙන්නේ. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. බලන් හිටියට ස්තුතියි. お疲れ様です。ありがとうございます。